ලෙන්ත කාලේ 4 වෙනි සතියේ සිකුරාදා දවසේදී දෙවියන් වහන්සේ කුමක්ද ඔබට කියන්නේ? ගීතාවලියේ 34 වෙනි ගීතිකාවේ පද කිහිපයක්. හැම වෙලේම හිමිතුමන්ට මම ප්‍රශස්ති ගී ගයමි. එතුමන්ගේ ගුණ වැනුම් මා මුවින් තොර නොවේ. මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා. මා සමග හිමිතුමන් වර්ණනා කරන්න අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු. මම හිමිතුමන් සොයා ගියෙමි. එතුමානෝ මට පිළිතුරු දී හැම බියෙන් මා මිදූසේක. එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබලෙන්නේය. ඔහුගේ මුහුණ කවදාවත් ලැජ්ජාවෙන් අඳුරු නොවන්නේය. හිමිතුමන්ට කන්නලව් කළ එක් අසරණෙක් විය. එතුමානෝ ඔහුගේ බස් අසා සියලු දුක් ගැහැට වලින් ඔහු මිදූසේක. හිමිතුමන්ගේ දූතයා දේව බය ඇති අය වටකර කඳවුරු බැඳ ඔවුන් මුදා හරි. හිමිතුමන් ගුණවත් බව ඔබම අත්දැකීමෙන් දැනගන්න. එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි. ක්‍රිස්තියානි ගීතිකා පොතේ 270 වෙනි ගීතිකාව මෙන්න මේ විදිහට කියනවා. මා සිහි කරන් දයාවි දෙන් සවන් මාට සෙත් දෙන්ට වදින කල්හි සිහි කරන් මා Jesus, Jesus, den savan matang set dent vadin kalhi sihi karan man ob pamuladi mata Sana sumadil Sada hamadi kamada Mada kamavan Jesus, Jesus Den savan madam Set dent vadin kalhi sihi karan man Jesus, Jesus den savan madam set dent vadin kalhi sihi karan යේසුස් වහන්සේ කුරුසේ ඒ පැත්තේ හිටපු කෙනා අනේ සමිඳුනි වහන්සේ වඩිනා කල මාවත් සිහි කරන්න කියලා කිව්වම උන්වහන්සේට කියනවා අද ඔබ මා සමග පාරාදීසයේ සිටින්නට යනවා කියලා. පව් කමාව තුල පශ්චාත්තාපය තුල අවංක පසුතැවීම තුල සහෝදරයා සහෝදරිය මේ දැන් ඔබට දෙවියන් වහන්සේගේ කමාව අත්විඳින්නට පුළුවන් වෙන්නට යනවා. වහන්සේගේ ගැලවීම අයිති වෙන්නට යනවා. හැබැයි ඒක අවංක වෙන්නට ඕනේ. නැවත වාරයක් ඒ පාපේ යෙදෙන්නට බෑ. නිසා මේ චතාරිකයේදී අපගේ නුසුදුසුකම් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය පවත්වන්නට බැරුව තිබෙන සෑම
ගුණ ධර්මයක්ම ගුණයක්ම සෑම ක්‍රියාපටිපාටියක්ම අපේ ජීවිතයෙන් අහක් කර ගනිමින් ඒවා ගැන පසුතැවෙමින් නිහතමානීව පශ්චාත්තාප වෙන්නට අපි උත්සාහ කරමු. මන්ද උන්වහන්සේ වඩිනා කල උන්වහන්සේ අභිමුවෙහි ඉන්නට ඒ වගේ අය වාග්යවන්තයන් වෙන්නට යනවා. ඔබට ජේසු පීඨයි.